ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් පටන් ගන්න අලුත් රටකට යන ගමනක අතරමැද වුණත් අවශ්‍යතාවයක් තියෙනවා නම් පොඩි සංචාරයකට යන්න අවස්ථාව හදාගන්න ඔයාලටත් පුළුවන්. මම ඒ ගැන වීඩියෝ එක අතරමැදදී ඔයාලට කියන්නම්. අපි මේ ඉන්නේ සිංගප්පූරුවේ චැන්ගි එයාපෝට් එකේ. මේක ටර්මිනල් 3ක් තියෙන ලෝකයේ කාර්යබහුලම එයාපෝට් අතරින් එකක්. අපි මේ දැන් ඉන්නේ ටර්මිනල් 4 ගමන් කරන සැහැල්ලු දුම්රියක් ඇතුලේ. මේ තියෙන්නේ ඒ දුම්රිය ඇතුලේ යනකොට අපිට පෙනෙන මීටර් 40ක් උස ප්‍රසිද්ධ කෘතිම ජුවෙල් දිය ඇල්ල. මේ අපි පටන් ගන්න යන්නේ අපිට නොමිලේ යන්න ලැබුණු සිංගප්පූරු නගර සංචාරය. ඔය ඉන්නේ අපිට ලැබුණු ටුවර් ගයිඩ්. ඔන්න ඔය විදිහට එයාපෝට් එකේ ඉඳන් හොඳ බස් එකකින් අපි සිටි එකට යන්න තමයි හදන්නේ. Free Singapore tour. Hey, once again, my name is KK. Glad to be your guide for this tour. So right now we're gonna head out, and we shall be back airport by 6:30 p.m. මේ සිටි ටුවර් එක ගැන කියනවා නම් සිංගප්පූ එයාපෝට් එකේ ට්‍රාන්සිට් එකක් ගන්න පැය 6කට වඩා ඔයාලා ඉන්නවා නම් ඔයාලටත් මේ ටුවර් එක නොමිලේ යන්න පුළුවන්. ඔයාලට තියෙන්නේ ඔන්ලයින් එයාලගේ සයිට් එකට ගිහින් ඔයාලගේ ෆ්ලයිට් වලට බාධාවක් නොවන විදිහට එයාලා දීලා තියෙන ටුවර් කීපයෙන් එකක් තෝරලා රෙජිස්ටර් වෙන්න විතරයි. එහෙම නැත්නම් ඔයාලට එයාපෝට් එකට ආවට පස්සෙත් එයාලගේ කවුන්ටර් එකට ගිහිල්ලා ඔයාලට මේ ටුවර් එකට රෙජිස්ටර් වෙන්න පුළුවන්. හැබැයි ඔන්ලයින් රෙජිස්ටර් වුණ අයට ප්‍රමුඛතාවය එයාලා දෙනවා. මේ මොන දේ කළත් ඔයාගේ ෆ්ලයිට් එකට බාධා නොවෙන්න මේ ගමන යන්න ඕනේ. අපි තෝරගත්තේ සිටි ටුවර් එක. ඒකට පැය 2ක විතර කාලයක් ගත වෙනවා. ඒ වගේම ඔයාලා මේ ටුවර් එක යන්න නම් ලේಓවර් එක අතරතුර සිංගප්පූරු එයාපෝට් එකෙන් එළියට නොගිහින් ඉන්න ඕනේ. ඒ කියන්නේ ඉමිග්‍රේෂන් ඉන්ඩිවිජුවලි ක්ලියර් කරන්නේ නැතුව ඉන්න ඕනේ. මේ ටික තමයි සරලව දැනගන්න තියෙන විස්තරය. ඊට අමතරව ඕනම දෙයක් එයාලගේ සයිට් එකට ගිහින් ඔයාලට බලා ගන්න පුළුවන්. අපි මේ පහු කරන්නේ සිංගප්පූරු මියුසියම් එක සහ ලෝක ප්‍රසිද්ධ මරීනා බේ සෑන්ඩ්ස් ටවර්ස් 3. ඔන්න අපි ආවා අපේ පළවෙනි නැවතුමට. ඒ තමයි ගාඩන්ස් බයි ද බේ. මේක අනාගත ලෝකයට ගැලපෙන විදිහට හදපු ස්වභාව දහමෙන් පිරිපුන් උද්‍යානයක්. අපිට ලබා දෙන සීමිත කාලය ඇතුළත මේ උද්‍යානයම බලන්න අපිට හැකියාවක් නැහැ. හැබැයි අපි ඒ නිසා මුළු උද්‍යානයම කවර් වෙන විදිහට මේ සංචාරක කරත්තයක නැගලා ඊටාම වේගයෙන් මුළු උද්‍යානයම කවර් කරන්න උත්සාහයක් දැරුවා. ඔයාලත් බලන්න උද්‍යානයේ මොනවද අපිට දකින්න ලැබුණේ කියලා. මේ ඔයාලට පේන්නේ එයාලා පතොක් වවන්න සකස් කරලා තියෙන ගෘහයක්. ඒ වගේම මේ තියෙන්නේ ළමා උද්‍යානයක්. උද්‍යානයේ ගමන් කරනකොට අපිට අර ඈතින් පේන්නේ සිංගප්පූර් ෆ්ලයර් එක. ඒ කියන්නේ සිංගප්පූරුවේ තියෙන ලෝක ප්‍රසිද්ධ අතිවිශාල කතුරුවොන්චිල්ලාව. මේ ටුවර් එක අතරතුර ස්වයංක්‍රීයව විස්තර ਵਿਚාරයකුත් යනවා. ඒකත් අහලා බලන්නකො කොහොමද කියලා. The promenade planted with scented plants. And the water collected in the lakes is then used to irrigate the of Singapore's main ethnic groups. මේ තියෙන්නේ උද්‍යානයේ ඉන්දියානු අංශය. මැද්දේ තියෙන්නේ විශාල නුග ගහක්. ඒක තමයි ඉන්දියාවේ ජාතික වෘක්ෂය.
මේ තියෙන්නේ චීන උද්‍යාන කොටස. මෙන්න මේකත් උද්‍යානයේ තියෙන මගේ හිතගත්ත ස්ථානයක්. මේ පිළිරුවේ ලස්සන විතරක් නෙමෙයි. මේ පිළිරුව පොළවට සම්බන්ධ වෙලා තියෙන්නේ ඒ ලදරුවාගේ අතේ පොඩි කොටසකින්. ඉතින් ගුරුත්ව කේන්ද්‍රයේ බලපෑම ගැන ඉගෙන ගන්නත් මේක හොඳ උදාහරණයක්. ඒ වගේම මනස්කාන්ත දර්ශනයකුත් ඒකෙන් මැවෙනවා. මේ තියෙන්නේ උද්‍යානයේ මීවන ගස් සහිත කොටස. මේවා තමයි ලෝකයේ මුලින්ම හටගත් ගස් කියලා සලකන්නේ. ඒ වගේම මේ තියෙන්නේ විවිධ හැඩවලට සකස් කරපු ගස් සහිත කොටස. ඔන්න අපි ආවා උද්‍යානයේ ඇතුළත සංචාරය පටන් ගත්ත ස්ථානයට. අපි දැන් ආයෙත් බස් එකේ නැගලා යන්න හදන්නේ තවත් නැවතුමකට. Acceptance rate is higher. Okay, so when I do my private tours, sometimes private tours. මේ තමයි සිංගප්පූරුවේ වාණිජමය වටිනාකමක් සහිත ව්‍යාපාර සිදුවන නගර ප්‍රදේශ. මේ තියෙන්නේ සිංගප්පූරුවේ ප්‍රසිද්ධ ස්ප්ලෙන්ඩි රංගශාලාව. ඒ වගේම මේ තියෙන්නේ වික්ටෝරියා ඇන්ඩ් කොන්සර්ට් හෝල් එක. අපි මේ එල්ජින් බ්‍රිජ් එක හරහා යන්නේ හැමෝම සිංගප්පූරුව කිව්වහම මතක් වෙන මලායන් පිළිරුව තියෙන මලායන් පාක් එකට. ඔය තියෙන්නේ සුප්‍රසිද්ධ මලායන් ස්ටැචුව එක. ඊළඟට මේ තියෙන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට හදපු කුඩා මලායන් ස්ටැචුව එක. අපි මීළඟට යන්න හදන්නේ අවසන් අපේ නැවතුම වෙන එයාපෝට් එක ඇතුළේ තියෙන ජුවෙල් වෝටර්ෆෝල් එක ළඟට. ටුවර් එක ඉවර වෙන්නේ ජුවෙල් එක ළඟින් තමයි. කලින් අපි මෙතනින් ගියේ ලයිට් ට්‍රේන් එකේ නිසා දැන් මේ අපි හදන්නේ මේක ළඟට ගිහිල්ලා බලන්න. මේක කෘතිම නිර්මාණයක්. හැබැයි බලන්න ලස්සන අවට සුන්දරත්වය. මේ හැම නිර්මාණයක්ම දකින විට මට නම් හිතෙන්නේ මේ රටවල් වල මිනිස්සු කොච්චර උත්සාහයක් දරලා තියනවද මේ නිර්මාණය කරලා කෘතිම හරි පරිසර සුන්දරත්වය විඳින්න කියලා. ලංකාව වගේ රටකට නිතින්ම හිමි වෙලා තියෙන පරිසර සෞන්දර්යය හරි විදිහට යොදව ගත්තනම් මීටත් වඩා හොඳ සංචාරක ආකර්ෂණයක් ලංකාවට ලබා ගන්න තිබ්බා. එහෙනම් ඉතින් වෝටර්ෆෝල් එක ළඟින් සමු අරගෙන අපි ඊළඟ ෆ්ලයිට් එකේ ඕස්ට්‍රේලියාවට යනවා. එතන ඉඳන් අපේ ගොඩක් ට්‍රැවල් වීඩියෝ ඕස්ට්‍රේලියාව ගැන කතා කරයි. ඒ වගේම රටකින් ගන්න තියෙන හොඳ දේවලුත් අපි මේ channel එක හරහා ගේනවා. මේ වීඩියෝ එක අරගෙන අවුරුද්දකට වැඩි කාලයක් නිසා දැනටත් සමහර ඕස්ට්‍රේලියා වීඩියෝ ඔයාලා දැකලා ඇති. තවත් වීඩියෝ බොහොමයක් ඉදිරියට එන්න තියෙනවා. අලුත් රටක අලුත් වැඩ එක්ක කාර්යබහුල ජීවිතේ මොහොතක් වෙන් කරගෙන වීඩියෝ හදන්න වෙන නිසා පොඩ්ඩක් වීඩියෝ ප්‍රමාද වෙනවා. ඒ වගේම ලංකාවට ආපුහම ලංකාවේ ට්‍රැවල් වීඩියෝත් ලංකාවේ හොඳ දේවලුත් ගැන වීඩියෝ දාන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔයාලා අපේ channel එක subscribe කරලා අලුත් වීඩියෝ බලන්න එකතු වෙන්න. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.